අපි මේ කතාබහේ මං හිතන්නේ මේ සුවිශේෂී තැනකට තමයි අද මේ යන්න හදන්නේ. ඒක තමයි මේ අපි දැනගන්න බලනවා අද දවසේදී ව්‍යාපාර සම්බන්ධයෙන් මොනවද මේ විග්‍රහයන් කියලා ජ්‍යොතිෂයත් එක්ක තියෙන. ඉතින් වෙනද වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ අවුරුදු 25ක දිගුකාලීන දැනුමක් සහිත පළපුරුද්දක් සහිත ප්‍රවීණ ජ්‍යොතිෂඥයෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ තමයි ජ්‍යොතිෂ විද්‍යා විශාරද ආචාර්ය චන්දිමා උඩකුඹර මහත්මිය. ඉතින් ඔබතුමියගෙන් අද දවසේ මම අහන්නේ මේ ව්‍යාපාර සම්බන්ධයෙන් කියලා කිව්වනේ. දැන් ව්‍යාපාරයක් ගත්තාම ඔක්කොටම කලින් අර අපි කතා කරනා වගේ ජන්මපත්‍රය පරීක්ෂා කරලා ව්‍යාපාරයකට බැස්සොත් හොඳයි කියලා නේද කියන්නේ? පැහැදිලිවම. මොකද ඒ පුද්ගලයාට ඒ කාලේදී ව්‍යාපාරයක් ආරම්භ කරොත් ඒක සාර්ථක කරගන්න පුළුවන්ද කියලා බලන්න ඉපා ඉස්සෙල්ලා. මොකද සමහර කාල දැන් මේ කතාවේදී මధుර හොඳම දේ තමයි ඇත්තටම මේ පුද්ගලයාට ව්‍යාපාර යෝගයක් පිළිහිටලා තියෙනවද කියන්න බලන්න ඕන. ඒ කියන්නේ මේ ව්‍යාපාරයක් කරන්න පුළුවන්ද බැරිද කියලා හොයාගෙන හොයාගෙන. ඔව් මොකද හැමෝටම ව්‍යාපාර කරනවා කියලා පටන් ගත්තට අසාර්ථක වෙන තැන් වැඩි. ඔව්. එතකොට එයාගේ ජන්මපත්‍රයේ ව්‍යාපාරයක් කරගෙන ගිහිල්ලා එක ව්‍යාපාරයක් නෙමේ ව්‍යාපාර ගණනාවක් හරි කරගෙන එයා ඒ පැත්තෙන් ඉස්සරහට මහා ධනවතෙක් වෙන්න ව්‍යාපාරිකයෙක් වෙන්න පසුබිම තියනවාද කියලා බලන්න ඕන. ඊට පස්සේ ඒක බලලා ඒකත් එක්ක එයාගේ දියුණුව දැන් මේ මහා දශා අන්තර දශා වලින් යන්නේ මොන කාලද? එතකොට මේ මොන දෙයක් කරත් ඒකේ කඩන් වැටීම් වෙනවද? එහෙනම් ඒකට කරන්න ඕන පිළියම් මොනවද? මේ හැම දෙයක්ම විග්‍රහ කරනවා. හරි. මේ නොදන්නකමට අහන ප්‍රශ්නයක්. දැන් කෙනෙකුට මේ අවශ්‍යයි බිස්නස් එකක් පටන් ගන්න. හැබැයි දැන් ඇවිල්ලා ඔබතුමිය කිව්වා වගේ ඔබතුමියගෙන්ම හරි පරීක්ෂා කරනවා මේ ජන්මපත්‍රය. පරීක්ෂා කරාම කියනවා මේ බිස්නස් එකට හරියන්නේ නැහැ කියලා. ඒකට දැන් හැබැයි හිතේ තියෙනවා කොහොම හරි කරන්න ඕන කියලා. ඒ වගේ වෙලාවට කරන්න පුළුවන් පිළියම් තියෙනවද? නැත්නම් ඇත්තටම අතහැරලා දාන එකද කරන්න ඕන? ඔව්. මේක හරිම වැදගත්. මොකද අපි අතෑරලා දාන්න ඕනේ නැහැ. නමුත් ජන්මපත්‍රේ යාට දැන් එයාගේ කැමැත්ත මතනේ යා ව්‍යාපාරයකට අත තියන්න ඕන කියන හැඟීම ඉන්නේ. එතකොට ඒකෙදි බලන්න ඕනේ එයා ඒ ව්‍යාපාරයේ මොන අංශකින් යන ව්‍යාපාරයක්ද? මොනවාද එයා කරන්නේ? එතකොට ඊළඟට බලන්න ඕන ඒකට සුදුසු කාලයක්ද? දැන් ඒක කරගෙන යනකොට එයා තව කෙනෙක්ව හවුල් කරගෙන කරලා එකෙන් ගොඩ යන ඒවත් තියෙනවා. හැබැයි හවුල් කරගන්න ගිහිල්ලා අමාරු වෙටෙන තැනුත් තියෙනවා. එතකොට මේකෙදි බලන්න ඕන මෙයා මොන ආකාරයට ගියොත්ද මෙයාට මේ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් ඔය මේ ජ්‍යොතිෂය තුල කියවෙනවද දැන් මෙන්න මේ ව්‍යාපාරය කළොත් තමයි හොඳ කියලා. ඒ කියන්නේ අපි ගත්තොත් ව්‍යාපාරයක මොකක් හරි අපි හිතමුකෝ එයා බලාපොරොත්තු වෙමින් ඉන්නවා රෙදි වෙනදාමක් කරන්න. හරිද? නමුත් ජ්‍යොතිෂයේදී කියනවා නෑ ඔබට හරියන්නේ කඩදාසි වෙනදාමක් කියලා. මෙන්න මේ වගේ දේවල් තියෙනවද කියලා. ඔව් පැහැදිලිවම තියෙනවා. මොකද සමහරුන්ට වතුරත් එක්ක කරන ව්‍යාපාර අතිසාර්ථක වෙන ඒවා තියෙනවා. සමහරුන්ට විසිතුරු දේවල් එක්ක කරන ව්‍යාපාර. විසිතුරු කිව්වම ඒක තුල රෙදි වෙන්න පුළුවන්, බියුටි පැත්ත වෙන්න පුළුවන්, ඒකට කඩදාසි වෙන්න පුළුවන්, මල් වර්ග වෙන්න පුළුවන්. එතකොට ඒ පැත්ත. තවත් සමහරුන්ට තියෙනවා පොළවත් එක්ක. පොළවත් එක්ක කරන දේවල් කරන්න. එතකොට හරි. තවත් අයට තියෙනවා යාන වාහන එක්ක. ඉතින් මේ වගේ හැම දෙයක්ම මේකේ සඳහන් වෙලා තියෙනවා. කියන්නේ හරිම කැටගරි එක තෝරගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඊට පස්සේ මේ ව්‍යාපාරයට ආවට පස්සේ ඊළඟ දේ තමයි ව්‍යාපාර නාමය. ඔව්. ඒකත් අර පුංචි දරුවෙකුට නම තියෙනවා වගේ. ඔව්. එතකොට ඒකෙත් ඇත්තටම එයා දරුවෙක් තමයි. එයා පොඩි කාලේ ඉඳලා අරගෙන ඇවිල්ලා එයාව මහා පරිමාණයට ගන්නකොට මේකේ කතාව වෙන්නේ. ඔව් ඔව්. එතකොට දැන් මේ නම තැබීමත් ජ්‍යොතිෂයත් එක්ක කරනවා. ඊට පස්සේ ආරම්භයත් අපි හිතමුකෝ නැකත් බල්ල කරනවා. හැබැයි ඊට පස්සේ එන දෙයක් තියෙනවා. ඒක තමයි මේ ස්ථානය සම්බන්ධයෙන් ප්‍රශ්නේ. එතකොට මේ අපි ජ්‍යොතිෂයෙන් මම හිතන්නේ හැරෙනවා තව පැත්තකට මේ වාස්තු පැත්තට. ඒ හැරෙද්දී මේ ස්ථානය කියන එකත් ඉතාම වැදගත් නේද? ඒ කියන්නේ මේ බිස්නස් එක පවතිනවද නැද්ද කියන එක තීරණය වෙනවා අර දේවල් එක්කම මේකත්. පැහැදිලිවම. මොකද දැන් ඒ හැම දෙයක්ම තිබුණත් වැඩක් නැහැ. සමහර අවස්ථාවලදී ඒ ගෘහයේ කරන ව්‍යාපාරයක් කියමුකෝ. එතකොට ඒ ගෘහස්ථය තුල වාස්තු දෝෂ තියෙනවා නම් ඒක තුල මොනතරම් ව්‍යාපාරයක් ගොඩ නැගුවත් සාර්ථක නැහැ. විශේෂයෙන් මේ ගෘහය තුල සිටින කියන්නේ ගෘහණියන්ට පවා හෝ එහෙම නැත්නම් ඒ ජීවත් වෙන පිරිසටත් අසනීපතත් එතකොට සතුට නැහැ, සැනසීම නැහැ, මානසික ප්‍රශ්න නිතර ලෙඩවීම. එතකොට කොච්චර සල්ලි ගෙනාවත් ඒවා
පවතින්නේ නැහැ. ඒවා නිරපරාධ වියදම් වෙලා ගිහිල්ලා. මේ හැම දෙයකටම හේතුවක් වෙනවා මధుර වාස්තුව. නිවැරදි වාස්තුවක් නැතුව වාස්තු විද්‍යාවට පටහැනිව යම් දේවල් ඉදිකිරීම එතනින් වෙන හානිය අති ප්‍රබලයි. සමහර දේවල් තියෙනවා හොඳ කතාවක් ඔය ඇහුවේ. මොකද ඔකේ සමහර දේවල් තියෙනවා මම ජන්මපත්‍රය බලලා මම කියනවා මේක ඔයාලට මේ කාලේ මෙහෙමයි හොඳයි මෙහෙමයි. හැබැයි වාගේ ඊළඟ එකදී මං එයාගේ කේන්දරෙම බලනවා එයාගේ ගෙදර වාස්තු දෝෂ තියෙනවද කියලා. ඒක බලන්න පුළුවන්. ජන්මපත්‍රයෙන් මේ වාස්තු දෝෂ තියෙනවා නම් ඒ කියන්නේ දැන් කියන්න අපි මෙහෙම දෙයක් අහමුකෝ මේ ගෙදර කියලා කියන්නේ දැනට පදිංචි ඕනම ගෙදරක රෙන්ට් එකට හිටියකම වුණ කමන්නේ. කමක් නැහැ. එතකොට ඒක අහනකොට ඒ ස්වභාවය මත මෙන්න මෙතන මේ ආකාරයට මේ දේවල් තියෙනවද? මම ඔව් කියනවා. එතකොට හැබැයි ඒ ඔව් කියන එකම අතන විනාශයකට හේතුවක් වෙනවා. මොකද ඒ තියෙන හින්දා තමයි යාට පරිහානියක් එන්නේ. යාට දියුණුවක් නැති ජීවිතේ. ඉතින් ඒ නිසා අපි මෙතනදී වාස්තු විද්‍යාව කියන එක ඇත්තටම මේකට මූලිකත්වයක් දෙන්න මේකත් අර කොච්චර කේන්දරේ හොඳ වුණත් හොඳ කාලයක් ගියත් මේකත් 150ක් බලපානවා. එතකොට මේ ඔබතුමිය වාස්තු පරීක්ෂාවකුත් කරනවද? ඔව් පැහැදිලිවම ඒක ජන්මපත්‍රයේ දැක්කට පස්සේ තමයි නැතුව මං ගිහිල්ලා ගෙදරක් බැලිය යුතු නෑ මට. ඒක ජන්මපත්‍රයේ පැහැදිලිවම තියෙනවා නම් විතරමයි මම යන්නේ. මොකද ඒක පැහැදිලිවම වාස්තු දෝෂයක් තියෙනවා ඒ ගෙදර. එතකොට දැන් අපි ගත්තොත් මෙහෙම දෙයක් දැන් කිව්වා වගේ රෙන්ට් එකට ඉන්න කෙනෙකුට වාස්තු දෝෂයක් තියෙනවා. මොකද ඊට පස්සේ කරන්නේ? ඔව් එතකොට ඒවට తాවකාලික විසඳුම් හොයාගන්න පුළුවන්. ඒ වාස්තු දෝෂය තියෙනවා නම් ඒක මග හරින්න පුළුවන්. මොකද ඒක තමන්ගේ දෙයක් නොවන නිසා ඒකට වියදම් කිරීම නිෂ්ඵලයි. අනිත් එක එහෙම වියදම් කළා දේවල් කරන්නත් බෑ. ඒ නිසා ඒවට తాවකාලික විසඳුම් හොයාගෙන ඒ ගමන හදාගන්න පුළුවන් තැන් තියෙනවා. එතකොට දැන් ඔය తాවකාලික විසඳුම් කියනකොට අපිට එන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක තමයි දැන් සමහර තැන්වලදී මම හිතන්නේ අපි දැකලා කියනවා මෙන්න මේ සූත්‍රය සද්ගායනා කරන්න. මෙච්චර ප්‍රමාණයක්. එහෙම නැත්නම් මෙන්න මේ බෝධි පූජාව කරන්න. ඊට අමතරව තව සමහර තැන්වලදී කියනවා මෙන්න මේ ගල පළඳින්න. ඊට පස්සේ නැත්තම් මෙන්න මේ මොකද්ද මොනවා හරි දෙයක් මෙන්න මේක අරගෙන ගිහිලා ගෙදර තියාගන්න. මෙහෙම දේවලුත් වෙනවනේ. එතකොට මේ වල තියෙන සත්‍ය ස්වභාවය මොන වගේද? ඔව් මේ වගේ සමහර දේවල් තියෙනවා. දැන් මම ගොඩක් කලාවට මధుර දෙන්නේ ආධ්‍යාත්මික පැත්තෙන්. මම මොකද යంత్ర මන්ත්‍ර ඒ මන්ත්‍ර ශාස්ත්‍රය වැරදි කියනවා නෙමෙයි. ඒව කරපු එදා පුරාණේ අපේ හිටියා. ඒ හරියට කරලා ඒ වගේ ඉෂ්ටඵල මිනිස්සුන්ට ලබා දීපු අය. නමුත් අද වෙනකොට ඒක පිරිහිලා ඒ ශාස්ත්‍රය මන් දන්නේ කොයි ආකාරයකට යනවද කියලා. උදාහරණයක් මම මේ පැත්තෙන් කිව්වද මේ සූර්යයක් දානවා කියලා කියමුකෝ. අපි දැකලා තියෙනවා සමහර ඒවා එහෙම හරියනවා වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට මේ අතකේ දැක්ක කතාවක් මේ වැඩි හරියක්ම මේ මොකද්ද මැරිලා තියෙන්නේ ඔය මේ ඒ විදියට මැරෙන්නේ නැහැ කියලා දාගත්ත සුර දාගත්ත කට්ටිය කියලා. අපි මං හිතන්නේ YouTube එකේ තිබිච්ච කතාව. ඉතින් මේ වගේ මේ ගත්තාම මිනිස්සුන්ට ඇත්තටම මේවා දැන් විශ්වාසයක් නැහැ. නෑ. මොකද ඒ විශ්වාසය ඒක තමයි මම කියන්නේ. මොකද ඒක අපි දන්නේ කොච්චර දුරට ඒක සිද්ධ වෙලාද බොරුවක් කරලා මිනිස්සෙක්ගෙන් සල්ලි ගන්නවනේ. ඉතින් එතකොට මේ කතාව හරි අපරාධයක්. මෙහෙම දැන් අසරණ වෙච්ච කෙනෙක්නේ පිහිටක් හොයන්නේ. ඔව්. තුත්තිරි ගහෙත් එල්ලෙනවා. පැහැදිලිව. ඉතින් එතකොට අපි ඇත්තටම මම නම් මගේ ශාස්ත්‍රය තුල මට පුළුවන් ඒ විපත වෙච්ච මිනිස්සයව සුවපත් කරන්න. එයාට මොකද්ද දෙන්න ඕන නිවැරදි මාර්ග උපදේශය දීලා යාව කොහොමද මෙතනින් මෙගොඩ කරන්න කියන පාත් එක දෙන්න පුළුවන්. මොකද ඒක පැහැදිලිව තියෙනවා. ඒකට අදාළ වෙන ප්‍රතිකර්ම ටික ඒ පුද්ගලයා කරාම ඒ පුද්ගලයා සනසීම කියන සතුට කියන තැනට එනවා. ඔව් ඒ ප්‍රතිකර්ම වලට මොන වගේ දේවල්ද අදාළ? ඔව් මේකට ඇත්තටම තියෙන්නේ දැන් අපි මේක සුවපත් කරන්න මේ ඔක්කොටම මූලික වෙන්නේ මනසනේ. එතකොට මේ මනස හැම වෙලාවෙම නූල් බෝලයක පැටලිලා වගේ මිනිස්යාට ප්‍රශ්නේ විසඳ ගන්න තියා ප්‍රශ්නේ ගැන දන්නෙත් නැහැ. එතකොට මේකට විසඳුම් හොයනකොට ඊට වැඩි එකක් තව උඩින් එනවා. ඉතින් මේම දැක්කම මේ ඉස්සෙල්ලා මේකට කරන්න ඕන අයාව පොඩ අර ආධ්‍යාත්මික පැත්තට නැඹුරු කරනවා විනා මේකට කළ යුත්තක් නැත. ඔච්චරයි කතාව. එතකොට මේ මිනිස්යාගේ පසුබිම බලුවම යාට මුලින්ම පටන් ගන්න ඕනේ බෝධි පූජාවකින් නම් එතනින් පටන් ගන්න ඕන. එක්ක යාට මෙන්න මේ පිරිත මෙච්චර ප්‍රමාණයක් කීමෙන් යාගේ මනස සූපත් වෙනවා කියලා දැක්කොත් එතනින් දෙනවා. එතකොට යා මෙච්චර වෙලාවක් මනස සංසුන් කරගෙන මෙන්න මේ මෙඩිටේෂන් එක කරන්න කියලා එක පාත් එකක් දෙනවා. මොකද ඒක දකින්නත් ඕන ජන්මපත්‍රේ.
එයාව සුවපත් කරන්න පුළුවන් මොන ක්‍රම වේදයෙන්ද කියලායි මේක හරියට දකින්න ඕන. හරි. ඒ කියන්නේ ඔබතුමිය මේ ගල්පල දින්න කියන්නේ නෑ. නෑ මොකද මං ඒක තුල ඒ වගේ යම්කිසි ආකර්ෂණයක් එක්ක ආපු තැන් නැතුව නෙමෙයි. ඒ වගේ ආකර්ෂණ බලයක් තියෙනවා. හැබැයි ඒවා පළදිය යුතු ආකාර තියෙනවා. එතකොට ඔය පළදින අය ඔය ආකාරයෙන්මද පළදින්නේ කියන එකයි ගැටලුව තියෙන්නේ. ඔය යන්ත්‍රය දාන කෙනා ඔය විදිහටම දැම්මොත් හරි. අතීතයේ තිබුණ එහෙම දේවල්. හැබැයි දැන් ඒක නැති නිසා තමන් අකුසල කර්මය කරා නම් තමන්ම මේක ගෙවලා නිදහස් කරගන්න ඕන පාත් එක තමයි ඇත්තටම මම දෙන්නේ. මොකද මේක බාහිරින් කරලා ප්‍රතිඵල නැහැ. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් ආධ්‍යාත්මික පැත්තෙන් ආධ්‍යාත්මික ගුණ වගාවෙන් කොහොමද පෝෂණය වෙන්නේ කියන පසුබිම දෙනවා. එතකොට දැන් කිව්වා වගේම මේ අවසාන වශයෙන් මම අහන්නම් මේ දැන් ඔය දෙනව පාත් එකක්. මෙන්න මේක කරන්න කියලා. හැබැයි ඒක කරන්නේ නැහැ. කරන්නේ නැතුව අනිත් පැත්තටම නැවත දෝෂාරෝපණය කරන්නෙත් මේ ජ්‍යොතිෂයටම තමයි. මේක හරියන්නේ නැහැ. මේ මම ගිහිල්ලා බැලුවා මේක හරි ගියේ නැහැ එහෙම කියලා. හැබැයි දීලා තියෙන දේ කරලා නැහැ. එතකොට දැන් එහෙම අවස්ථාවලදී වෙන කරන්න දේවල් නැද්ද පිළියමක් නැද්ද? එහෙම කිසිම කරන්නේ නැතුව ඒක. මම හොඳට ඕක මම හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මధుර මගේ ළඟට එන කෙනෙක් මම මෙන්න මේ දැන් එන්නේ ගොඩාක් වෙලා ෆෙඩප් වෙච්ච තැනක ඉන්න මාර පීඩනයකට අහු වෙලා කොතනින්ද නැගිටින්නේ අනේ මට පිහිට වෙන්න පිළිසරණක් හොයාගෙන නෙන්නේ. ඉතින් එහෙම කෙනෙක්ට අර දෙයක් දුන්නම මෙන්න මේ ප්‍රමාණය මෙන්න මේ ආකාරයෙන් කරලා මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙන්න මේ දේ කරන්න කිව්වම අනේ ඒ මිනිස්සු කරනවා. කරලා ඇත්තටම 100%ම ඒ මිනිස්සු නිදහස් වෙනවා. ඒ මනසේ ඒ තිබිච්ච ප්‍රශ්නෙට විසඳුම ඇවිල්ලා මම දන්නේ අනිත් අය ගැන මම යමක් යමෙකුට කිව්වා නම් ඒක කරලා මට අනිත් පැත්තට කෝලුත් කරපු තැන් තියෙනවා අනන්තවත්. ඉතින් ඒක පසුව හරි ඒගොල්ලෝ ඇවිල්ලා එදා මං හිතන අවුරුදු 8කට 10කට පස්සේ හරි කෝල් කරලා කතා කරනවා ආයි රටවල් වල ඉන්න අය පවා ඒ එදා මේ කාලයක් වෙනකන් කිව්වා ඒ ඔක්කොම මෙහෙමයි ඒ ඔක්කොම දේවල් හරි ඒවා කරලා ඒවයින් සැනසීම ලැබපු අය. ඒවා නිසා සාර්ථකත්වයට යන්න පුළුවන් වෙච්ච තැන්. මොකද ඉස්සරහා හරියට දැකලා ඒකට ප්‍රතිකර්මය දුන්නම අර අනවශ්‍ය දේවල් පටලව ගන්නෑ.